එහෙනම් ඇයි මෙච්චර කාලයක් කසාදයක් බැඳ ගන්න නැතුව හිටියේ? ඒ සිදුවීම් වලින් පස්සේ මම විවාහයක් ගැන හිතුවේ නෑ. විවාහය ආදරය ගැන කලකිරුණා. ඒ හින්දා මම තීරණය කළා මෙහාට ඇවිල්ලා රස්සාවක් කරගෙන මගේ පාඩුවේ ජීවත් වෙන්න. ෆාතිමා මෙහාට ආවා නෙවෙයි. පලා ආවා. පලා එන්න මං කිසිම වැරැද්දක් කළා නැහැ මැඩම්. එහෙනම් කවුද මිනිමරුවා? කියන්න ෆාතිමා. ඔයා දන්න හැම දෙයක්ම කියන්න. ඒක තමයි වාට ගැලවෙන්න තියෙන එකම මාර්ගය. කියන්න. හැම දෙයක්ම එළියට දාන්න. සඳලු තලෙලි වෙලා ජීවිතේ මේ පිරී පිටාරයයි ගලා දෙදස් 15 මැයි 20 උදේ 10ට ක්‍රිෂානි පල්ලියට ගියා. මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙන විදියට එතන ඉඳලා පැය 2ක් ඇතුළත තමයි ක්‍රිෂානි මැරුණේ. එයාට කිසිම ඌණාවක් තිබුණ නැහැ ඩයමන්ඩ් හිල් එකට යන්න. එතකොට 10ත් 12ත් අතර ක්‍රිෂානිව ඩයමන්ඩ් හිල් එකට ගෙන්න ගත්තේ කවුද? හිතා ගන්න බැරි එකම හේතුව ඒක. ක්‍රිෂානිව ඩයමන්ඩ් හිල් එකට ගෙන්න ගත්තේ කවුද?